අද නම් එක ගේම් එකයි අරගෙන ආවේ ඒකත් එපික් එකෙන්. තව ෆ්‍රී ගේම්ස් තියෙනවා. නමුත් ඒවා වීකෙන්ඩ් එකට විතරක් වගේ ගේම්ස් තමයි. ඒ කියන්නේ ඔයගොල්ලන් දවස් 4ක් වගේ තමයි කැමති විදිහට ප්ලේ කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක ඔයගොල්ලෝ ආපහු පේ කරලා තමයි ගන්න වෙන්නේ ප්ලේ කරනවා නම්. ඒ වගේ ගේම් නම් තව 3-4ක් වගේ දෙන්න පුළුවන්. නමුත් ඉතින් අපි සාමාන්‍යයෙන් ගේන්නේ හැමදාමටම ෆ්‍රී තියාගන්න පුළුවන් ගේම්ස් හින්දා මම අද එක ගේම් එකයි අරන් ආවේ. ඔයාලට අර වගේ ගේම්ස් දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාලා තියන්න. මම හිතුවා ඉස්සරහට ඒ ගේම්ස් උත් අරගෙන එන්න. වෙනද වගේම එහෙනම් ඉස්සෙල්ලා අපි ගේම් එක බලලා ඉමු මොකද්ද කියලා. ගේම එක බලුවම එහෙනම් පේන්නේ නැති මොන වගේ ගේම් එකක්ද මේක කියලා. මේකේ ඉන්ටර්ෆේස් එක තමයි ගේම් එක දිගටම යන්නේ. ඔයගොල්ලන්ට ක්‍රයිම්ස් පසල් සෝල්ව් කරන්න තමයි ගොඩක්ම තියෙන්නේ මේකේ. මේකේ normal value එක $6.99ක් වෙනවා. මේක limited time එකකට free දීලා තියෙනවා. ඔයගොල්ලන්ට මේකේ add button එක වෙනද වගේම click කරලා ඔයගොල්ලන්ගේ library එකට add කරගන්න පුළුවන්. add කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට දිගටම මේ ගේම් එක free download කරගන්න ඉන්ස්ටෝල් කරගන්න ප්ලේ කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව. පල්ලෙහාට ගියාට පස්සේ අපිට මෙතන තියෙනවා system requirements. ඔයාලට බලා ගන්න පුළුවන් මේක 4GB RAM එකක් වගේ ඉල්ලලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ graphic card එක පාර්ලර් graphic card එක GTX 970 එකක් තිබ්බත් ඔයාලට ප්ලේ කරන්න පුළුවන්. ස්පේස් එකත් ලොකුවට ගන්න 3GB වගේ තමයි ගේම් එක වෙන්නේ. ඉතින් මේකත් මම හැමදාම කියනවා වගේ limited time එකකට තමයි තියෙන්නේ. ඒකට මේ ගේම් එක ඔයගොල්ලෝ ඉක්මනට ඔයගොල්ලන්ගේ ලයිබ්‍රරි එකට දාගන්න ගේම් එකට කැමති නම් වෙනද වගේම මම ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉක්මනටම ගිහිල්ලා ගන්න. වෙනද වගේම තමයි මේවත් ලිමිටඩ් ටයිම් එකකට දීලා තියෙන්නේ. ඒ වගේම තව දෙයක් මතක් කරගන්න. කලින් වීඩියෝ එකේ කියපු Steam එකේ තියෙන ගේම්ස් දෙකක්ම තාමත් ෆ්‍රී ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ටක් ගාලා ගිහිල්ලා ඒ ටිකත් ගන්න.